හායි යාළුවනේ. ඔන්න අද මම මේ දෙන්නත් එක්කම ආවා සීට් ගැන කියන්න නෙවෙයි. ටිමු එකෙන් ආපු මගේ ඕඩර් එකක් ගැන කියන්න. පේනවනේ. මේ තියෙන ටිමු ඕඩර්. මේක මගේ දෙවෙනි ඕඩර් එක. මම මේක අන්පැක් කරන්න තමයි ආවේ. අපි බලමු මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා. තියෙන බලමුකෝ. මේ තියෙන්නේ. මේ තියෙන්නේ මම කලින් මේකප් නම් පාවිච්චි කරලා නැහැ. ඉන්න මටත් හිතුණා චූටි මේකප් බඩු ටිකක් ඉතින් ඕඩර් කරලා ගෙන්න ගන්න තියුණා ඉතින්. පොඩි ගාණක් වගේ තමයි තිබුණේ. මේ සෙට් එකට උනේ රුපියල් 600 ගාණක් වගේ. චූටි වැඩවලට හොඳයි. මේක තියෙනවා මේක තියෙනවා. මේක තියෙනවා. චූටි පෙන්සිල් එක තියෙනවා. මේ සෙට් එකම එකේ තිබුණා. මෙච්චරක් වගේ උස ඔයාලට බලා ගන්න පුළුවන්. මේක මං හිතන්නේ රුපියල් 600 ගාණක්ද මන්ද උනේ මට හරියට මතක නෑ. කොහමද මම ලොකු ඕඩර් දැම්මේ නෑ. ලොකු ගණන් වල ඒවා දැම්මේ නෑ කොහොමත්. පොඩි ඕඩර්ස් ටිකක් තමයි දැම්මේ. ඒකට මේ තමයි පළවෙනි එක. හොඳට හැබැයි පැක් කරලා ඉවරලා තියෙනවා. හොඳට පැක් කරලා තියෙනවා. සීල් කරන්න. පළවෙනි. ඊට පස්සේ තියෙනවා මං චුට්ටක් මහත කෙනෙක්නේ. ඉතින් මට හිතුණා චුට්ටක් කෙට්ටු වෙලා බලන්න මේක වැඩ කරනවද කියන්න මං හරියටම දන්නේ නැහැ. මේක බඩට තියලා බුදිය ගන්න මම විශේෂයෙන් මේක ඕඩර් කරේ එක්සර්සයිස් කරන්නම ඕනේ නෑ. මේක කරලා මේ බුදිය ගන්න උනත් පුළුවන්. නිදාගෙන ඉඳි උනත් බඩ අඩු වෙනවා කියලා තමයි කියන්නේ. අපි try කරලා බලමු. මේ තියෙන්නේ මේ තියෙන්නේ බෙලි තමයි. ඒකේ පැකට් 20ක් 30 packs කියන්නේ ඔව් 30ක් තියනවා කියලා තියෙනවා. අපි බලමු මේකත් වැඩි කරයිද කියලා. මේ තමයි දෙවෙනි එක. මේකත් එච්චර ගාණක් උනේ නෑ. මං හිතන්නේ 500 600 ගාණකට තිබ්බ එකක් ගත්තා. ඊට වඩා ලොකු මිල වල වලටත් තිබුණා. මට මං ගත්තේ මේක. බලමු අපි වැඩ කරයිද කියලා. ඊපස්සේ මේක. මට මේකට නම් මං කීප සැරයක් try කරා මේ සෙට් එක ඕඩර් කරන්න. මේ සැරේ තමයි ඒක හරි ගියේ. මං ඉතින් මේ සැරේ ඕඩර් කරා පොඩි ගැටුමැටි. මේක කකුල් පිසිදු කරන්න තියෙන මේ සෙට් එක. මේ සෙට් එකම තිබ්බා. මම දන්නේත් නෑ යන්නේ. මෙහෙම කරන එකක් වගේ වෙන්නේ නැති. මේ කකුල විලුඹ මේකක් තියෙනවා. මේකට අර මොකද බ්ලේඩ් ඒවත් තියෙනවා. එක පැක් එකක්. මම හිතුවට නම් ඒක හොඳයි වගේ. අපි ක්‍රියාකාරීත්වයත් පස්සේ බලමු. पेंसिल लेकर මොකක්ද යකෝ. ඔහෙන් ඔක තියන්න. මොකක්ද කියන මට මතකත් නැහැ. ඕඩර් කරලා මේක. खाते गलत में इसको है
ලිප් පෙන්සිල් එක. සෝරි මට අමතක වුණා. මේක ලිප් පෙන්සිල් එක. මම මෙහෙම ඇත්තටම මම කළු කෙනෙක්. වීඩියෝ වල සුදුයි දන්නවනේ ඉතින්. ඒ හින්දා මම වැඩිපුර ලිප්ස්ටික් ගන්න මම නම් ඇත්තටම යූස් කරන්නේ නැහැ. ඇත්තටම වෙලාවත් නැහැ. මොකක්ද මේ අනිත් එක. ඒ හින්දා මම ಜಾති දෙකක් ගත්තා. මේවා water proof කියලා තිබුණා. ඒ හින්දා මම ගත්තේ මේක පෙන්සිල් එක. මේක තමයි ලිප්ස්ටික්. ගලවන්න. අනිත් පැත්තට කොහෙද ගලවන්නේ නෑ ගලවලා නෑ. මේ ලිප්ස් අර පහක් තියෙන එක. ලොකු ගානක් උනේ නැහැ මට හරියට මතක නෑ. මම පුළුවන් වුණොත් වීඩියෝ එකට දාන්නම් මම ඕඩර් කරපු එකේ විස්තර ටික. තියෙන්නේ. පාට කීපයක් තියෙනවා. පේන්නේ. ගුරු පාට වගේ. මේක. මේ දෙපැත්තම තියෙනවා. පාට දෙකක් තියෙන්නේ. වැඩිද මන්දනේ? වැඩි නැද්ද? ඇත්තමද? එයාටත් ගෑවුණා මෙයාටත් ගෑවුණා. ඒ උනාට වැඩි වගේ. මම වැඩිපුර මේවා යූස් කරන්නේ නැහැ. වෙන පාටක් දෙන්න මටත් ගන්න ටික. ඔයා කොහෙ ගන්න? මටත් ටික ගන්න ටික. මටත් ටික දෙන්න ගන්න. ඒක නම් හොඳයි වගේනේ. වැඩිපුර පේන්නේ මම එතන පේන්නේ නැති පාටව තමයි යූස් කරන්න කැමති. මටත් ටික දෙන්නකෝ ගන්න. එච්චර එහෙම ගන්නෙ නැති නිසා මට දන්නේ ෆන්ක්ෂන් එකකට වගේ යන්න ගා ගන්න බැරි. මේක දෙන්නකෝ. මේ තියෙන්නේ මේකත් මම මේක ළමයි බ්ලැක් කෙට්ස් යවන්න මේ මෙහෙම කට්ටිය දාගෙන ඉන්නේ. ඒක ඒ සෙට් එකේ එහෙම ලොකු ගාණක් උනේ නෑ. මේකින් චයිනා තියෙන්නේ. තියෙනවා කැලේ. දහයක් විතර තියෙනවා. 10ක් විතර තියෙනවා මේ ඒ සෙට් එක. මේකත් හොඳට මොනවද හොඳට පැක් කරලා ඉවලා තියෙනවා. මේක. පුතේ චුට්ටක්. මෙයාලත් එක්ක බෑනේ මේවා කරන්නේ. ඒකනේ මම මෙයාලත් එක්ක වීඩියෝස් කරන්නේ. මේක කියුටෙක්ස් එක. ජෙල් නේල් පොලිෂ්. මම ඇත්තටම මේක නම් මේට වඩා ලොකු බෝතලයක් බලාපොරොත්තු වුණා මේ. මේක චූටි බෝතලයක්. අලු පාට. මං ඉල්ල පාට තමයි. අලු පාට මං ආස. මොකද මං කළු හින්දා වැඩිපුර අර අනිත් පාටවල් දෙච්චට ලොකුවට මැච් වෙන්නේ නැහැ මට. අලු පාට බොහෝ දුරට මට හොඳට මැච් වෙනවා. පේන්නෙත් නැහැ. ඒතර කළා පෙන්වන්නේ ඒක පේනවනේ. නැත්තද අනේ? තමයි ඉස්සරහට තංගිර ගන්න එක පාලා. ඔය ඉස්කෝලේ යන්න තියෙනවනේ. මොන්ටිසෝරි යෝග ගාගෙන යනවා. මේ තියෙන්නේ. මම දැන්ටමත් ඉතින් ලාවට පාටක් ගාලා තියෙනවා. හොඳයි මේක මම අතන කකුල ගන්න වගේ. මොකද මගේ කකුල ඇත්තටම කළුයි. මම ඔය වැඩිපුර එහෙම ස්ටයිල් කරන කෙනෙක් නෙමෙයි. මොකද පිහ ගන්න එක. ඔය ටික ගාලා. මම ගොඩක් ස්ටයිල් කරන කෙනෙක් නෙමෙයි. හැබැයි ටිකක් කියුටෙක්ස් නම් ගන්නවා. කියුටෙක්ස් ගන්නවා ටිකක්. චුට්ටක් කියුටෙක්ස් ගන්නවා. කකුල් වලට මගේ කකුල් කළු හින්දා අර තද පාටවල් මට ගන්න බෑ. එහෙනම් මේ තමයි අවසාන එක. මේක මම හරි ආස එක. අර රැල්ලට වගේ ගත් එක. මැන්ඩලා බුක් එක. බලමු කට් අපි අරලා. මේ ලස්සනයිද? පාට කරන්න පාට ගන්න. ආට දෙන්න බෑ. ඒක මට තියන්න නේද?
මේ ආසයි වෙනට පාට කරන්න. පාට ගන්න නැතුව හිටු. ලස්සනයි. මේ ඇත්තටම මටත් හරි මාස හිතුණා එක. මට දෙනවා. මොකද කියන්නේ? මෙයාට දෙනවද? බෑ. මේක පිටු මං හිතන්නේ 24ක විතර තියෙනවා. එකයි කෙල්ලේ. මෙයා හරි කොල්ලා. ඒ හින්දා මෙයාට හෙට කෙල්ල. මේ ලස්සනයි එක. එකයි 2යි 3යි 4යි 5යි 6යි 7යි 24ක් තියෙනවා මේ පොතේ. මේකත් උනේ 500 ගාණක්. මම ඔය තියෙන කොහොම බලලා අඩු මිලට තියෙන ඒවා ටික තමයි. මේකෙත් එක එක ප්‍රයිස් තිබුණා. 800 ගණන් තිබුණා, 900 ගණන්, 700 ගණන්, 600 ගණන් ඔය වගේ ගොඩක් තිබ්බා. පහුගිය ටිකේ තිබ්බා රාමසාන් ඔෆර්ස් කියා. එහෙම තිබුණා. ඒ තිබ්බ එකකින් තමයි මම මේක ගත්තේ. එතකොට මේකට මට මේක නම් මතකයි 560ක් වගේ තමයි මට උනේ ලංකාවේ මුදලින්. මං හිතන්නේ මේක ගොඩක් ලාභයි නේද? අපේ තියෙනවනේ දැන් ඔන්ලයින් තියෙනවා එක එක ගණන් වලට. එහෙනම් මට හිතෙනවා මේක ෆස්ට් ටයිම් try කරලා බලන්න නිසා මේක හොඳයි කියලා නේ. කොට මේව තමයි මම ගත්ත ඔඩර්ස් වෙන මොකුත් නැහැ. හිස් මේ විදිහට තමයි යාලා පැක් කරලා ඉවරලා තිබුණේ. මම ඕඩරේ දැම්මේ පොයදාට පහුවදා. එතකොට මේ 29 තමයි මට ඕඩර් එක එනවා කියලා තිබ්බේ. අද ලැබුණා. ඉතින් මේ මගේ දෙවෙනි ඕඩර් එක. පළවෙනි ඕඩර් එකේදී නම් මම ඇත්තටම දන්නේ නැහැ. ඒවා ගැන වැඩිපුර දන්නේ නැහැ. ඔන්ලයින් කරන්න දන්නේ නැහැ. ෂොපින් කරන්න දන්නේ නැහැ. සිලෙක්ට් කරන්න දන්නේ නැහැ. ඉතින් ඇත්තටම අයිටම්ස් දෙකකට අහුණා. ඇත්තට වැඩකට නැති අයිටම්ස් දෙලා. මම ඒ හින්දා මේ සැරේ බැලුවේ බලමු. මේ වගේ වැඩක් තියෙද මේක. ලිප්ස්ටික් එක, ලිප් පෙන්සිල් එක, කියුටෙක්ස් එක, අර පොත. ඔය ඔක්කොටම මට සාමාන්‍යයෙන් උනේ 3000 ගාණක් 3300 ගාණක් වගේ. ඩොලර් 10යි දශම ගාණක් උනේ. ඔක්කොම ඒ කියන්නේ මේ වගේ මේකේ තිබුණ විදිහට ඩිස්කවුන්ට් එකත් මට 10 ගාණක් හම්බුණා. වගේම මේ ඔක්කොටම ගියේ 10 ගැන කියන්නේ 6000 ගාණක ඕඩර් එකක් 6000 ගාණක ඕඩර් එකක් 3000ට ලැබෙන විදිහට තමයි තිබුණේ. ඇත්තටම මම හිතනවා ලාභයි කියලා. ඒ වුණාට අපි අහුවෙන තැන් වැඩි. ඒ හින්දා හොඳට බලලා රිවිව්ස් බලලා දාලා තියෙන ෆොටෝස් ඔක්කොම බලලා හැමෝම ඕඩර් ගන්න. මොකද ටිමු ඕඩර් එක ඇප් එක දාගත්තා කියන්නේ ඉවරටම ඉවරයි. නිතරම ගිහින් බලනවා. ඕඩර් කරන්න හිතෙන දේවල් වැඩි. මාර මාසේ දෙනවා ඒකේ තියෙන දේවල් දැකලා. ඒ හින්දා පරිස්සමින් ඇප් එක දාගන්න. පරිස්සමින් ඕඩර් කරන්න. මම හිතනවා බඩුවල ක්වොලිටි එක එහෙම ෂේප් මම කිසිම අවුලක් නැහැ. මට ගෙසරේ ඕඩර් කරපු ඒ වගේත් එහෙම කිසි අවුලක් තිබුණේ නැහැ. මේක විතරයි චුට්ටක් මම ඊට වඩා ලොකු බෝතලයක් බලාපොරොත්තු වුණා. මට ඉතින් අවුලක් නැහැ. මේකත් 300 ගාණක් හරි 200 ගාණක් හරි වුණේ. මම ඉල්ලපු පාට මත හැමෝම පරිස්සමින් ඕඩර් කරන්න. හොඳට රිවිව්ස් බලන්න. කට්ටිය දාලා තියෙනවා ගත්තු බඩු ගැන රිවිව්ස් දාලා තියෙනවා. ඒ හින්දා රිවිව්ස් බලලා ෆොටෝස් බලලා يعني ෆොටෝස් දාලා තිනකොට අපිට හිතෙනවා මේ අයිටම් මුළු අයිටම් එකම කියලා. ඒ අයිටම් එකේ පොඩි කෑල්ලක ප්‍රයිස් එකක් දාලා තියෙනවා. එහෙනම් හොඳට බලන්න ෆොටෝස් බලන්න රිවිව්ස් බලන්න බලලා ඕඩර් කරන්න. එහෙනම් ගිහින් එන්න. ස්තුතියි බයි.